welcome back another gameplay thing on අදම ගේන තවත් GTA San Andreas ගේමක් ම තමයි. ඉතින් ඔයාලා හැමෝම දන්නවා අපිට යන්න තහනම් කලාපේ තියෙන්නේ. අන්න ඒකට පයින් බෑ ලේසියෙන්. මේ තියන්නේ පැත්ත ඔය. ඉතින් අපි ඉන්නේ මෙන්න මේ හරියන ෆ්‍රෙස් මෙන්න මේ හරිය තමයි අපි ඉන්නේ. ඔන්න ඔය කොළ පාට හරිය. මෙන්න මේ සුදු පාට හරියට අපිට යන්න බෑ. ගියොත් පොලිස් තරුපත් වෙනවා. ඉතින් අපි බලමු අපිට එතෙන්ට යන්න පුළුවන්ද කියලා ප්ලේන් එකකින්. එයාපෝට් එකට මෑප් එක දාලා තියෙන්නේ. ගිහිල්ලා එයාපෝට් එකේ යානයක් උස්සන. මම මෙහාට පොඩ්ඩක් එක්මතන බෝරින් ඉඳලා කම්මැලි නිසා අපිට රවුමක් දාලා බීතනේ දාලා හැමෙන්න ගියා. මීදුම අප්පා එහාට පයින් යන හැම වෙලාවෙම ෆ්‍රෙන්ඩ්ස් කට්ට මීදුමේ එහෙම රේල් පාර කියන්නේ ඔය රේල් පාර දිගටම ගියාම අපිට ඉක්මනට යන්න පුළුවන්. GTA Vice City මම ගේන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්. ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඒ ඇප් එකට මොකක් කරයක් වෙලා ඒ නිසා මට ඒක ගේන්න වෙන්නේ නැහැ. පොලිස් වාහනයක් අරන් ඉන්නේ. සයිරන් හඬ දාගෙන යමු. එතකොට මිනිස්සු ඉබදෙන ආපාරේ. අන්නර පොලිස් කාර්යය දැක්කේ නැහැ එක්ක වුණා නැත්තම් ට්‍රක් වල නැත්තම් අපි නිකන් ඔය දාගෙන ගියොත් ඒ පොලිස් සයිරන් හඬ මගේ ටක් ගාලා පොලිසිය අය ටක් ගාලා එවිල්ලා අපි වත්තට උඩට ගන්නවා. එතකොට ඉතින් ළඟ තියෙන සල්ලි ආයුධ ඔක්කොම වගේ ගන්නවා. තව ටිකක් GTA San Andreas real life වල අපිට ගේලා එක මම කියන්නේ බන්ධනාගාර ඉඳලා මේ එන්න පුළුවන්. එහෙම වුණා නම් ඉතින් කුපිරිය GTA 5 එකත් එහෙම නෑ බන්ධනාගාර ඇතුළට යන්න නම් පුළුවන්. GTA 6 එනවා ඒක නම් කුපිරියක් කරලා ගනි. ඔයාලට අන්න අපේ අම්මගේ සද්ද එනවා නම් ඉතින් වැඩි හිතන්න එපා. අන්න අතන තමයි පොට්ට. මගෙන් තාවට වඩන්න නෑ ෆ්ලෑෂ් මගෙන් පයින් අපිට ඕනේ කාර් එකක්. අනේ මෙන්න මේ කාර් එක ගමු පොඩක් ලොකු එකක් ඕනෙත් නෑ. උඩට බල ගන්න පුළුවන්. අයියෝ පොලිස් තරමට ඇවිස්සුනා. සයිස් එකේ මේකක් ගත්තනම් අයියෝ එපා. ෆ්‍රෙන්ඩ්ස් මේ පොලිස් තරමට ඇවිස්සුනා කියන්නේ මේ පොලිස් කාර්ය අපිට එන්න කලින් පණ ගන්න පුළුවන් වෙයිද දන්න. කඩුවේ කොටල දාමු. මරන්න එපා. මරුවොත් පොලිස් තොර වැඩි වෙනවා. මෙන්න මෙතන වහල් උඩින් පළලා දැන් අපි ඉන්නේ එයාපෝට් එක. නැත්තම් අපිට මේ ගේට්ටුව ඇරෙන්නේ නැහැ. ඉක්මනට අපිට නැතුණාට පොලිස් කාරයන් දරිනවා. හමුදාව නැහැ මේ. හමුදාව පොලිස් කාර්යය උතකොට එයාපෝට් එකේ ආයෙත් විතර අර අතර ලොකු ගේට්ටුව ඇරෙන්නේ. අපි යනවා නම් ඉතින් මේ විදිහට පයින්න ඕන. පොලිස් තරුවකුත් පත්තු වෙලා දැන් ගොඩක් ඉරාන එක තමයි දැන් ප්‍රශ්නේ. වාහනයක්වත් අරගෙන පුළුවන් හොඳ. CJ ඉක්මනට දුවමුද? CJ ට හතියනවනේ. අම්මා ඒ පොලිස් කාර්යය පස්සේ පන්න ෆ්‍රෙන්ඩ්ස්. මොකද කරන්නේ ඉතින්? අරම key on the front door of your office. Just see if anybody thinks of coming near you. Okay, I would try that. Thank you so much for the advice. දැන් පොලිස් තරුව අඩු වෙනකන් ඉන්නේ. Police, only on WCTR. අම්මා කිරි කරන්නේ දැන්.
prepare to be scared. The news is next. පොලිස් තරුව බැස්සා. ඒ වාසනාව පොලිස් කාරට මගේ පස්සේ ඉපමණ එපා වෙන්නේ. දැන් අපි යම් ප්ලේන් එක මේක ඉතින් මට මේක තමයි වැඩි මේලවල ලේසි ප්ලේන් එක. කාක ප්‍රයිවට් එක. Yeah, you be quiet, bitch. This is ආයෝ කොයි පොතුනේ පොලිස් තරුව. quality sure got checked around. එයාපෝට් එකේ ප්ලේන් එක ඉස්සර පොලිස් තරුව පත්තු Blunt and වෙන්න. grab some clucking fill. I අපි am බස්ස පන්න පොලිස් කාරා මේක තමයි Fire up! මේ Got any papers? මම තාම ගේට් වරගෙන යන්න වෙලා නැහැ. ඉන්න ඇති. ඒකයි පටාරගඩ පත් උනේ. One citizen told WCTR the real problem with drugs. අපිට ප්ලේන් එක උඩට ගන්න බැරි වෙයි දැන්. Homie, that's bullshit. Plain මේ පුළුවන් තරම් එන්න මේ උඩට හොඳට පිටිපස්සට ගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. enough drugs. හොඳට රිවර්ස් එකට ගිහිල්ලා ප්ලේන් එකේ That's the real එතකොට තමයි අපිට උඩට නග ගන්න පුළුවන්. Still have no leads in the tragic murder of Officer Ralph Pendlebury, whose body was found recently. Pendlebury worked හොඳට for මෙන්න මේ Internal පස්සට Affairs. ගන්න. It was believed he was close to uncovering a huge corruption ring within the අරගෙන LSPD. A police ඉස්සර spokesman denied ප්ලේන් එක පාගනවා. a San පාගන Diego man is suing the Renaissance Fair for එන්න selling උඩට replica weapons. අරේ නයිස්. Blamed for a string of murders. Richard caught up with මේ GTA San Andreas එකේ ප්ලේන් මොන කන්ට්‍රෝල්ස් බාර අමාරු ෆ්‍රෙන්ඩ්ස් නිසා පරිස්සමෙන් යන්න ඕනේ. දැන් ඉතින් අපි ඇවිල්ලා තියෙන වලාකුළු කියන ගානට. ඔන්න අපි දැන් පයින් යන්න අපිට පහනක් කලාපෙට. නෑ මේ කොහෙද මේ යන්නේ? මෙහාට යන්න ඕනේ. It's their fault. What kind of person sells a catapult without putting a very clear warning on the side? I don't want to work very hard. ඔයාලට පේනවා ඇති මැප් එකේ තියෙනවා කාසි රත්තරන් බෝල තුනක් වගේ තියෙනවා. ඒ අපිට මේ ප්ලේන් එක ගානට ගිහින් එතනට බෑවම සල්ලි හම්බෙනවා. අපිට ඒව ඕන අපිට ඕන කොහම හරි තහනම් ප්‍රදේශයට පනවන්න. දැන් කිසිම බිල්ඩින් එකක්වත් පේන්නේ නැහැ. හරි ඔන්න ගානට යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ තහනම් ප්‍රදේශේ. හරි ඔන්න තහනම් ප්‍රදේශයට ආවා. දැන් අපේ ප්ලේන් එක තියෙන තහනම් ප්‍රදේශයේ ආසන්නයේ මේ හරියට මුහුද මේ ඔන්න ඔය තියන්නේ. පෙන්නන්න එතන තමයි ඉන්නේ. අම්මා පොලිස් කරු හතරක් අත්තුනා ෆ්‍රෙන්ඩ්ස්. ඉවරයි. ප්ලේන් එකේ තහනම් ප්‍රදේශයට ආවා පොලිස් කරු පත් වෙනවා. තාම අපිට මොකක්ද ඇටැක් එකක් නැහැ. පොලිසියට ප්ලේන් එක නිසා එන්න බැරුවක් දන්නා ඉන්නේ. අම්මා නියමයි ෆ්‍රෙන්ඩ්ස් නියමයි. අපි දැන් ඉන්නේ තහනම් ප්‍රදේශයේ මේ. ඔයාලට පේනවද තනිකරම නිකන් අර ගස් කොළන් එහෙම අඩුයි මේ පොළවේ. අපේ තහනම් ප්‍රදේශේ. තනිකරම නිකන් කාන්තාර වගේ එන්න දූවිලා තියෙනවා. මේක වටෙන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් ප්ලේන් එක. I would try that. Thank you so much for the advice, Marie. Oh, I'm here to help, sailor. එතන තහනම් ප්‍රදේශයට ප්ලේන් එකෙන් යන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් අපි පස්සේ එකක් හරි පැන්නා විතරක් නෙමෙයි ජෙට් කරන ප්ලේන් එකට පහර දුන්නා. ඉවරයි. අපෝයි තහනම් ප්‍රදේශයට පයින් ගිහින් මට උලවද. ඉවරයි. පයින්. ආඩේ කාල් ජොන්සන් දරුන්නේ. එල කොම්බ මාතියන. පොලිස් කාරව වට කරන් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගේමු. අපි දැන් ඉන්නේ තනිකරම තහනම් ප්‍රදේශයේ. We got a visual on the suspect. අම්මා හේ තවත් අඩුයි. ඒ පොලිස් කාරය වට කරන් තියෙනවා ඉවර. You assholes! ආඩ පිස්සුද මිනිහෝ කියලා. ඒ ගේට් එක කරන්නේ නැද්ද? තහනම් ප්‍රදේශයට ප්ලේන් එක යන්න ගිහලා පොලිස්තරපත් වෙලා ජෙට් එක පහර දුන්නේ. මේක නිකන් අර අපිට යන්න පොන්ට බැරි පැත්තක් එයාපෝට් එකට. දැන් මේ ගේට් එක ඇරෙන්නේ නැහැ. අපි මෙතන කොටු වෙලා ෆ්‍රෙන්ඩ්ස්. Here's what I say, man. You want to be number මෙතනින් one? එළියට පණ ගන්න දෙන්න. I know. Hey, I mean, it's great stating the obvious, but once you get paid for it, things get really complicated. Man, I was at their training camp this spring, and they really locker room, dude. මෙතන උඩට පයින්නත් බෑ.
අපි කොට්ටු වෙලා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. You're about to get taught to respect the law, pal. Ladies and gentlemen, පේනවනේ අපේ පැත්තේ ඉන්න පොලිස්කාරෝ නෙමෙයි මෙහෙ ඉන්නේ වෙන දුමක් අදගත්ත විශේෂිත පොලිස්කාරෝ. එන පුහුණුවක් තියනවා මේ. හෙලිකොප්ටර් දෙකක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. මෙතනින් එනි එක මොකක් කරේ අපිට යන්න ගානක් පත්තා. Hey there, my name's Jason, and I'm a Wolves fan. What's that going? I don't vote. මේ යුද්ධ ටැංකියක්වත් ඒ දෙකයි තමයි ෆ්‍රෙන්ඩ්ස් බය. එහෙම આવුත් නම් අපි ඉවරයි කියලා වෙනවා. ඒ ගේට්ටුව එරෙන්නද කොහමද මේ ආවේ? හරි එලා පයින්. අන්න හරි යන්තම් අර කොටවල පුතනේ පළගත්තා. තහනම් ප්‍රදේශයේ භීෂණේ බී තනේ කියන්නේ වැඩියෙන්. යරි බලගන්න. මේ තනිකර මෙහෙ කාන්තාර වගේ තියෙන්නේ මේ. වැඩේ ගස් කොළන් එහෙම නැහැනේ. සුදු පාට වැල්ල විතර. මඩ පැනගමු. හෙලිකොප්ටර් පස්සෙන් පන්නනවා. අපි රේල් පාර දිගේ. රේල් පාර මෙතන දෙකට බෙදනවා අපි කලින්. බලාගෙන යන්න ප්‍රින්ස් තහනම් ප්‍රදේශ. කොහමද? God, I love it, dude. I love the Cali, man. You know, this year, I'm telling you, they're gonna need මගේ පස්සෙන් හෙලිකොප්ටර් වල පොලිස් වාහනේ පන්නනවා. පුළුවන් තරම් මේක යන් සීජේ. wanna be number one, gotta go. දැක්කන පොලිස් වාහනේ ආපු හැටි. පොලිස් වාහන ඔක්කොම දැන් මගේ පස්සේ. ඔර මේ පැත්තේ තියෙන ට්‍රක් එක නේන අමුතු. මොඩිෆයි කරලා. ඔර මේ අර ට්‍රක් එක අපි ඉන්න පැත්තේ එම නෑ. පවඩින්ගෙන් හරි ෆ්‍රෑ හරි ඈ. නිකන් අපි එනකන් ගාවට නවත්තන් කියලා දැන් මේ. රේල් පාර දිගේ දිගටම යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මගේ වැඩ පොලිස්කාරෝ අල්ලලා අපි නැට්ට. අපි තියන්න ඕනේ කට කිවලා කලවණින් දන්නේ. තුකන් බෙල් එකක් තියෙනවා. අපිට මේ හරියට එන්න බැන්නාට ෆ්‍රෙන්ඩ්ස් මේ හරිය ෂොප් වලට එන්න කොහොමද ආවොත් යන්න පුළුවන්. අපි දැන් යනවා තහනම් ප්‍රදේශය දැන් ආයෙත් අපි කොළ පැත්තට. තහනම් ප්‍රදේශය. Well, there's one thing about boxing I always remember. One man wins, the other goes home. හරි. Because in boxing, unlike most sports, gravity works. මේ ඔක්කොම කෝච්චි පාරවලනේ. Derek Thackeray don't shit on no one. පේන්න ෆ්‍රෙන්ඩ්ස් අඳුරු සුපිරියක් මට නෑ. තහනම් ප්‍රදේශයට ගියා කියන්නේ ඉතින් සුපිරියක් තමයි. හැබැයි සුපිරිය ඉවරයි වගේ. අපිට මෙතනින් එහාට යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. Hey, there's too much money at stake. අර යම් පොලිස්කාරෝ එනවා. Guys got too much to lose. I mean, why is it? අපේ ෆ්‍රෙන්ඩ්ස් අපි කොට්ටු වෙලා. හරියට නින්න මට කරවද? See you next ඒ අම්මත් කතා කරනවා ෆ්‍රෙන්ඩ්ස්.
අපිට පැනගන්න පුළුවන් නේද දන්නේ ආයෙ. This has been the tight end zone. මෙහෙන් දාමු. අරේ. CTR. Radio is better than TV. That's the show that charge less love. If you love to hear liberals whine and conservatives lecture, then stay tuned for I Say You Say. The future of America threatened again. This time, අම්මෝ. අර වාහනේ හැප්පුවා කන්ට්‍රෝල් නැතුණා. Right, we got to stick around. අපයි. හහා නියමයි. what was it our marriage service? It was a my time is over, kid. Oh, yeah. පොලිස්කාර මොකක්ද ගේමක් ගහමුද? අප්පා මල්ලක උණ්ඩ නැහැ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගිහින් යන්න. මම උණ්ඩ නිසා මම කෑවා වැඩේ කයගත්තා. අපි ගිහින් යන්න ෆ්‍රෙන්ඩ්ස් ආයෙ මේ වගේ වීඩියෝ එකකින් අපි ඊළඟට තහනම් ප්‍රදේශයට පයින්න පැතා බයික් එක. ඉතින් ලයික් එකක් කමෙන්ට් පාර ෂෙයා පාර